වෙල්කම් කියලා පිළිගන්නවා Mr. Infinite YouTube channel එකට. ඉතින් මේ channel එක අපි කතා කරන්නේ education සහ tech contents. හැම Monday එකම හැම සමුදාකම වගේ මම අදත් අරන් ආව අලුත් free courses තියෙන learning platform එක. ඉතින් මේකේ නම Exercism link එක description එකේ තියෙනවා හැමදාම දාලා තියෙනවා වගේ. ඉතින් ඔයාලා එකෙන් ගියාම ඔයාලට sign up වෙන්න පුළුවන්. ඔයාලා Google account එකෙන් හරි email එකෙන් හරි එහෙම ගියාම ඔයාලා මේ වගේ page එකකට එයි. ඉතින් මෙතන උඩ තියෙන්නේ මේ coding fundamental course කියලා එකක්. ඔයාලට ඒකට join වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් හැබැයි මම අද ફોකස් එක වැඩියෙන්ම දෙන්නේ මේක ප්‍රෝග්‍රෑමින් පැත්තට බර එකක් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලට language 82ක් විතර මෙතන ඉගෙන ගන්න පුළුවන්. පහළට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් මේ programming language එකේම ඔයාලා දන්න නොදන්න ගොඩක් programming languages මෙතන තියෙනවා. ඉතින් මේක ගැන තව පොඩ්ඩක් විස්තර කරොත් මේක ඇවිල්ලා non profit open source platform එකක්. ඔයාලට මේක contribute කරන්න පුළුවන් විදි මේකේ ඔයාලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලට උදව් ගන්න පුළුවන් විදි සරලව කිව්වොත්. ඒ වගේම ඔයාලට මේ discover එකට ගිහින් තවත් දේවල් දැනගන්න පුළුවන්. මේ මොව එකට ගිහින් ඔයාලා donate කරන්න පුළුවන් නම් donate කරන්නත් පුළුවන්. ඊළඟට මේ jiki කියන option එකට ගියාම ඔයාලා coding fundamental ඉගෙන ගන්න. අර බලන්න වීඩියෝ ලෙසන් තියෙනවා, ප්‍රොජෙක්ට්ස් තියෙනවා, language 40කට වඩා වැඩි. අගේ මේ your journey කියන option එකට ගියාම ඔයාගේ badges වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්. ඔයාගේ favorites ටික මෙතනින් add වෙයි. ආගේ favorites දාලා තිබ්බොත් ඉතින් ඔයාලට මෙතන start කරන්න පුළුවන් විදිහට දාලා තියෙනවා. community post මෙතන තියෙනවා. donate කරන section එක. එයාගේ legal policies බලා ගන්න පුළුවන්. එයාගේ GitHub එක, Facebook එක, X account එක, Twitter එක. ඒ වගේ මේ දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා ඒවට කැමති නම් ගිහින් බලන්න. හරි. අපි දැන් programming පැත්තනේ බර. ඔයා මේ learning කියන එකට ගිහින් මේ language structure එකේ browse මේ section එකට යන්න පුළුවන්. එතන මෙතනින් යන්නත් පුළුවන්. ඔයාට mentor කෙනෙක් ඒකෙන් උගන්වන කෙනෙක් වෙන්න පුළුවන් මේ option එක click කරලා. හරි. ඉතින් ඔන්න අපි මේ විදිහට ආවා platform එකට. දැන් මෙතනදී ඔයාලා බල ගන්න පුළුවන් එක එක language වලට අදාළව තියෙනවා. මේකෙන් මේ learning mode එක කියන්නේ මට හිතන විදිහට video course ඇති මං හිතන්නේ. අපි මම මේකට ගිහින් බලන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න පුළුවන් මේ ballerina කියන course එකට මේ course එක කිව්වට මේකේ තියෙන practice එක. කියන ඔයාලට මේ course එක practice කරන ගමන්ම තමයි ඉස්සරහට යන්න පුළුවන්. හරිද? මෙතන තියෙන contributors සහ mentors ලා මේකේ students ලා කොච්චරක්ද? මේක click කරාම ඔයාලට ඒකට join වෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට explore exercises වලට යන්න පුළුවන්. මේකේ නමත් කොහමත් exercism නේ. මේ programming language එක ගැන key features idea එකක් තියෙනවා. කොහොමද මේ about section එක? ඉතින් මේ language එක ගැන අහලා නැහැ. මාත් මේ දැන් තමයි හම්බෙන් වගේ දැක්කේ. හැබැයි දැන් මම learning mode එකට ගියා. මම කලින් learning mode එකකට ගියා. ඒක නම් course එකක් තියෙනවා. මෙතන බලාගෙන මම filter කරන option තියෙනවා. මම දැන් මේ අර අපි හිටපු තැනටම යන්න. හරි. හරි දැන් තේරෙනවා නේද කොහොමද මේක මේ join වෙන්නේ කියලා අර plus icon එක join track කියන එකට ගියාම හරි. මේ filter option එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් විදිහ දැන් මේකේ programming එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් functional object oriented ඒ type එක උදාහරණ object oriented type එක ඒවා තමයි Java වගේ උදාහරණයකට දෙන්න පුළුවන්. දැන් මෙතන මේ JVM run type එකට අරන් තියෙනවා. ඊළඟට beam එක අරන් තියෙනවා Erlang වලට. platform wise වලට තෝරන්න පුළුවන්, compile wise තෝරන්න පුළුවන්, interpreted ද නැත්නම් compiled ද කියලා. type එක තෝරන්න පුළුවන්, dynamic ද, static ද, strong ද, weak ද, gradual ද කියලා. මම දැන් මේ විදිහට තෝරන්නත් පුළුවන්. ඒකට filter වෙලා එනවා. මේ විදිහට බලන්නත් පුළුවන්, sort කරන්න පුළුවන්. මම දැන් මෙතනදී search කළ Java වලට යන්න මේක learning mode කියලා තියෙනවා. මම කලින් learning mode එක නැති එක. ඔයාලා බලාගන්න learning mode එක තියෙන මේක learn කියලා option එකක් තියෙනවා. අපි අර ballerina කියලා වගේ program එකකට ගියාම programming language එකට ගියාම practice විතරයි තිබ්බේ. මේකේ learn option එක තියෙනවා.
අර බලාගන්න පුළුවන් ඉන්නේ contributorsලා mentorsලා වගේ. අපි දැන් මේ මෙතන ඉන්න about section එක අපි දැන් මේ ඉන්නේ. code exercise ප්‍රමාණය සහ ඒ සම්බන්ධ දේවල්. key features මේ Java එක කියන්නේ මොකක්ද? Java කියන programming language එක ගැන. සහ මේ C all concepts of for Java කියලා ක්ලික් කරාම Java වල concept ඔක්කොම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. practice කියන එකට ගියාම අර practice කරන්න පුළුවන් Java එක Java programming language එක මේ විදිහට. ඒ වගේත් easy medium ඊළඟට hard type එකේ වලදී hard type එකේවත් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙම ඇතුළේ practice කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ join the Java track කියන එක දෙනවා. මේක දුන්නම ඔයාලට දැන් learning mode එකට practice mode එක තෝරනම learning mode එක තෝරනවා. ඊට පස්සේ Jiki might be better for you join for wait list. තාම Jiki කියන එක ඇවිල්ලා නැහැ මේ මෙයාලගේ මේ coding fundamental course එක මම හිතන්නේ මේ මම continue anyway කියලා දෙනවා. දැන් ඔයාලා මෙතන තියෙනවා මේ online edit එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට local machine එකක් තියෙනවා. මම මෙතන මේ online edit එකේ දෙන්න. හරි මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි යන්නේ. හරිද? මෙතන මේ run test එක දුන්නාම මෙතනින් test වෙනවා. ඔයාලට මේ තියෙනවා නම් නිකන් Java run කරන්න පුළුවන් ඉතින් IntelliJ හරි හැම නැත්තම් මේ NetBeans එක වගේ platform එක IDE එක වල අහලා තියෙන IDE එක මොකද මේ කියන්නේ programs කරන්නේ අපි ඒක ඔයාලා type කරන්න පුළුවන්. එමෙන්න බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් තියෙන instructions තියෙනවා මම දැන් මේ නිකන් මේ run test එක දුන්නේ. ඔයාලට help එකක් ගන්න පුළුවන් මෙතන මේ stuck question mark එකක get help තියෙන එතනින් tutorials මෙතන දාලා තියෙනවා. test තියෙනවා results තියෙනවා. okay. ඉතින් back වෙන්න පුළුවන්. දැන් අපි in progress එකේ ඉන්නේ. ඔයාලට ඕන locally මේක run කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට තියෙන්නේ එක්ක VS Code එක terminal එක open කරලා හරි නැත්නම් ඔයාලට ඕන ඔයාගේ තියෙන command prompt terminal එකේ උනත් test කරලා බලන්න පුළුවන්. මේකේ තියෙන CLI කියලා. ඒ කියන්නේ command line interface නේ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ අනිත් ලොක් වෙලා තියෙන්නේ මේ කොටසින් කොටස තමයි ඔයාලට යන්න වෙන්නේ. ඔයාලට මේ විදිහට බලා ගන්නකොට trophies එහෙම දීලා තියෙනවා gamified කරලා තියෙන්නේ. පල්ලයට ගියාම what's going on with Java කියලා option එකේ ඔයාලට මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. okay මේක තමයි ඉතින් අද දවසේ review එක. මම දන්නේ මේකේ certificate එක මං හිතන්නේ හම්බ වෙනවා. මං හිතන්නේ මොකද මේ එහෙම දෙන්න නැති වුණත් මේකේ ඔයාලට badges හම්බ වෙනවනේ. badges වටිනවා. මං දන්නේ certificate එකක් හම්බ වෙනවා. නැත්නම් මේක මේ programmers වලට සෑහෙන්න වටිනවා. මොකද ඔයාලා දැක්ක ගොඩක් programming language මේකේ තියෙනවා. ඉතින් අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු. තවත් මේ වගේ free course දෙන platform එකකින් සහ offer එකකින්.